හෙලෝ යාළුවනේ මම අද ඔයාලට හඳුන්වලා දෙන්නේ එනි රකුන් BIOS ප්‍රෝග්‍රෑමර් කියන එක. මේක ගොඩක් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑමර් එකක්. අර සාම්ප්‍රදායික BIOS ප්‍රෝග්‍රෑමර් වලට වඩා මේක වෙනස් වෙන්නේ. මේක වැඩ කරන්නේ හරියටම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් විදියට. මෙන්න මෙහෙම මේක මේ තියෙන්නේ BIOS එක ප්ලග් කරන ඉන්ටර්ෆේස් එක, ප්‍රස් පින් එක, මේ සොකට් එක මෙන්න මෙහෙම බස්සන්නයි තියෙන්නේ. මේ තියෙන type C කේබල් එකක් එන්නේ type C USB කනෙක්ට් කරන්න තියෙන්නේ. මේක මෙහෙම ප්ලග් කරපු ගමන් අපේ මැෂින් එකේ my computer වල මේක පේන්න ගන්නවා. මේ තියෙන්නේ මගේ my computer එක. මේක මෙහෙම ප්ලග් කරපු ගමන් මෙන්න මේක මෙන්න මේක වැඩ ගන්න පටන් ගන්නවා. හරියටම වැඩ කරන්නේ පෙන් ඩ්‍රයිව් එකක් විදියට. දැන් මේකේ මම කිසිම BIOS එකක් දැන්ට ඇඩ් කරලා නැහැ. අපි දැන් මේක නිකන් ඕපන් කරලා බලමු. මේවන් මෙතන මම යනවා මේ no flash මෙතන තමයි ඔයාලා දාන BIOS ෆයිල් එක සේව් වෙන්නේ. හරිද? මෙතන තියෙනවා IC info. IC info එකට ගියාම බලන්න මේවන් error එකක් error මොකද මම BIOS එක ප්ලග් කරලා නැති නිසා. හරි? මෙතන BIOS එක ප්ලග් වුණා නම් මේක මෙහෙම නෙමෙයි වැටෙන්නේ. ඊට පස්සේ බලන්න මෙතන තියෙනවා තව setup කියලා එකක්. මේ setup එකෙන් වෙන්නේ VCC අපිට ගොඩක් වෙනස් කරන්න වෙනවා. මෙන්න VCC. VCC මෙතන A කියන්නේ auto කියන එක. හරි. ඔයාලට සමහර වෙලාවට අර SPI external කේබල් පාවිච්චි කරනවා සමහර කට්ටිය BIOS එක රීඩ් කරන්න. එන්නේ කේබල් එක පාවිච්චි කරනකොට මතක තියාගන්න මෙතන මතක් කරලා ඔයාලගේ ඒ චිප් එක සපෝට් කරන වෝල්ටේජ් එකේ අගේ මෙතන දාන්න. උදාහරණයකට මේ VCC එක එතන A නෙමෙයි එතකොට දාන්න ඕන අපි 3. මොකද අපි එක්ස්ටර්නල් කේබල් එක හරහා ප්‍රෝග්‍රෑම් කරන චිප් එකේ වෝල්ටේජ් එක 3.3 නම් අනිවාර්යයෙන්ම මේක 3 වෙනස් කරන්න ඕන. හේතුව තමයි මෙයා ඔටෝ තියෙද්දි පොඩි මිලි ඇම්පියර් ගාණක් තමයි සර්කිට් එකෙන් ජෙනරේට් කරන්නේ. අර එක්ස්ටර්නල් පාවිච්චි කරද්දී ඒක ටිකක් වැඩිපුර මිලි ඇම්පියර් ගාණක් ඕන. ඒක නිසා අපි හරියටම වෝල්ටේජ් එක සිලෙක්ට් කරපුවම තමයි මේ වැඩිපුර මිලි ඇම්පියර් ගාණ සර්කිට් එකෙන් ජෙනරේට් කරන්නේ. මම මේක අය එහෙම දානවා. දාලා සේව් කරනවා. ඊට පස්සේ දැන් අපි බලමු චිප් එකක් මේකට පාස්සලා කොහොමද අපි මේ කඩේ කරන් යන්නේ කියලා. හරි යාළුවනේ මම දැන් මේ 8MB BIOS chip එකක් මේ ඇඩැප්ටරේට ප්ලග් කරලා තින්නේ. අපි දැන් මෙන්න මේකට ප්ලග් කරමු අපේ රකුන් ප්‍රෝග්‍රෑමර් එකට. හරි. ඔන්න මම my computer ගියා. ඔන්න බලන්න මම දැන් මේක බලන්න මේකේ ආව error එකක්. මොකක්ද ආවේ? no flash කියලා ඇවිල්ලා තියෙන්නේ. ඇයි මේක මෙහෙම වෙන්නේ? හේතුව තමයි මේකේ contact එක හරියට සම්බන්ධ වෙලා නැහැ. දැන් බලන්න IC info කියන text file එකට ගියාම මොකද පෙන්වන්නේ කියලා. අපේ තුන්වෙනි pin එක හරියට සම්බන්ධ වෙලා නැහැ. අන්න ඒක නිසා මෙතනින් තමයි අන්න එක බලාගන්නේ. දැන් අපි මෙන්න මෙහෙම කරමු. ආයේ ප්‍රෝග්‍රෑමර් එක ඩිස්කනෙක්ට් කරලා චිප් එක ආයේ හරියට ඇලයින් කරලා තියමු. දැන් බලන්න ආයේ මයි කම්පියුටර් එක ඕපන් කරද්දී කොහොමද මෙයා පෙන්වන්නේ කියලා. තාමත් ඒක හරි ගිහලා නැහැ. මම දැන් කරන්නේ මොකද? චිප් එක ගලවලා ආයේ දාලා බලන්න. දැන් බලන්න
හරි මේ බලන්න දැන් මෙයා ඔටෝමැටික් මේ IC එක ඩිටෙක්ට් කරුවා දැන් බලන්න මේකේ IC info එක කොහොමද පෙන්වන්නේ කියලා auto 3.3 IC type එක XM 25Q H64 IC ID එක මේ ඔක්කොම දේවල් තියෙනවා CS ඔක්කොම විස්තර ටික මේකේ තියෙනවා මේ රකූන් එකේ තියෙන එක හොඳක් තමයි අර සාම්ප්‍රදායික මේ BIOS chip programmer වලට වගේ read ID write කරන්න erase කරන්න ඒ දේවල් මොකුත් නැහැ මෙයා pen එකක් වගේ BIOS file එක open කරලා දෙනවා අපිට තියෙන්නේ මේක copy කරලා අපිට ඕන කරන folder එකට දාගන්න මේ තියෙන්නේ මම රකූන් මෙන්න මෙතන paste කරනවා දැන් බලන්න මම මෙන්න මේක ME analyzer එකට දාලා පෙන්නන්නම් මේ මම දැන් ගත්තු කොපිය මේකේ ME version එක තියෙන 11.8යි 82යි 38යි 38 හරිද මේ පරණ ෆයිල් එක මේක ඉනිෂියලයිස් වෙලා තියෙන්නේ මේ තියෙන්නේ මම දැන් එඩිට් කරලා හදලා තියෙන ෆයිල් එක මම මේකත් ME analyzer එකට දාලා පෙන්නන්නම් මේක බලන්න 11.8යි 95යි 45යි 51 config mode එකේ තියෙන factory file එකට මම DMI data add කරලා විතරයි තියෙන්නේ මම කරන්නේ මොකද මෙන්න මේ ෆයිල් එක ඔයාලා රකූන් ප්‍රෝග්‍රෑමර් එකට යන්න රකූන් ප්‍රෝග්‍රෑමර් එකේ ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල් එක ඩිලීට් කරන්න මේ ෆයිල් එක කොපි කරලා අතන පේස්ට් කරන්න ගොඩක් සරල ප්‍රෝග්‍රෑමර් එකක් අලුත්ම ටෙක්නොලොජි එක වැඩ කරගන්න ලේසි මතක තියාගන්න මේ රකූන් BIOS ප්‍රෝග්‍රෑමර් එකේ DIP IC කියන්නේ මෙන්න මේවා අපි මෙන්න එහෙම බලමු DIP BIOS IC මේ තියෙන මෙන්න මේ DIP BIOS IC මේ ප්‍රෝග්‍රෑමර් එක සපෝට් කරන්නේ නැහැ ඊට අමතරව Atmel BIOS IC මෙයා සපෝට් කරන්නේ නැත Atmega chip එකේ එන Atmel IC වර්ග මෙයා සපෝට් කරන්නේ නැහැ අනිත් හැම දෙයක්ම මෙයා සපෝට් කරනවා අලුතෙන් එන QFN 32MB 64MB හැම එකම මෙයා read and write කරන කිසි ප්‍රශ්නයක් නැහැ මේ දැන් මම යාළුවනේ අපි ෆයිල් එකේ නම දුන්නේ with DMI කියලා දැන් ඒ වුණාට මෙයා සේව් කරන් තියෙන්නේ ASCII XM නම මේ ප්‍රෝග්‍රෑමර් එකේ හැටි මෙයා අපි මේ දෙන නමින් නෙමෙයි ASCII සේව් කරගන්නේ මේ chip එකේ නම්බර් එකේ ඒක නිසා ඔයාලා බය වෙන්න එපා මේක හරියටම හරි මම උදාහරණයක් විදියට මම දැන් මේක ඩිස්කනෙක්ට් කරලා පෙන්නන්නම් හරි මම දැන් ආයේ මේක ප්ලග් කරනවා මේ වන්න අපි ගත්තා මේක මම ඉස්සෙල්ලා මේ ෆයිල් එකේ නම පොඩ්ඩක් වෙනස් කරලා ඉන්න දැන් බලන්න මම ආයේ අර අපි රයිට් කරපු ෆයිල් එකේ කොපියක් කරන් මෙතනින් බලමු මොකද මේ හරි මේ තියෙන්නේ මම දැන් ගත්තු කොපිය මම මේක ආයේ ME analyzer එකට දාලා බලන්න අපි ගහපු කොපියම නේද කියලා 11.8යි 95යි config mode එකේ තියෙන්නේ දැන් ඔයාලට තේරෙන්නේ නැති සාම්ප්‍රදායික BIOS ප්‍රෝග්‍රෑමර් වලට වඩා මේ රකූන් BIOS ප්‍රෝග්‍රෑමර් එක පාවිච්චි කරන්නේ ගොඩාක් ලේසි කිසිම ප්‍රශ්නයක් දෙන්නේ නැහැ ඊට අමතරව මේකේ තියෙන එක විශේෂත්වයක් තමයි මම දැන් මේක ප්ලග් කරලා තියෙන්නේ හරි පිළිවෙලට CS pin එක වෙන විදිහට මම දැන් මේකේ පැත්ත මාරු කරලා ඔයාලට ගහලා පෙන්නන්නම් ඔයාලා බලන්න අර සාමාන්‍යයෙන් එන BIOS ප්‍රෝග්‍රෑමර් වල පැත්ත මාරු කරලා හයි කරුවොත් මොකද වෙන්නේ chip එක රත් වෙනවා කියන්නේ chip එක ඩැමේජ් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි හැබැයි මේ රකූන් BIOS ප්‍රෝග්‍රෑමර් එකේදී වෙනස් රකූන් BIOS ප්‍රෝග්‍රෑමර් එකේ ඔයාලා කොච්චර පැත්ත මාරු කරලා ගැහුවත් මෙයාගේ ප්‍රොටෙක්ෂන් තියෙන හින්දා කවදාකවත් අපේ මේ BIOS chip එක ඩැමේජ් වෙන්නේ නැහැ ඔන්න මම ආයෙ ප්ලග් කරනවා බලන්න මොකද වෙන්නේ කියලා මේ බලන්න මොකද එල්ල තියෙන්නේ මැසේජ් එක ඕවර්ලෝඩ් කියන්නේ chip එක අපි හරියට වැරදි පැත්තට මේව කළා. ඒ කියන්නේ මෙයා chip එක ප්‍රොටෙක්ට් කරගන්නවා. අපි IC info එකට ගිහිල්ලා බලමු බලන්න.
මේ ඔක්කොම යර්ස්. හැබැයි මේක ඕවර්ලෝඩ් එකක්. ඒ කියන්නේ ඕවර් කරන්ට් එකක් ගන්නවා. ඕවර් කරන්ට් එකක් ගන්න වුණාට මෙයා චිප් එක කවදාකවත් වෝල්ටේජ් එකේදී චිප් එක රත් කරන්නේ නැහැ. හරිද? අපි සාම්ප්‍රදායික බස් ප්‍රෝග්‍රෑම් වල තියෙන වෙනස තමයි ඒකෙදි මේ චිප් එක රත් වෙලා මේක හීට් වෙනවා. ඒකවල චිප් එක ඩැමේජ් වෙන්න පුළුවන්. හරි. මම දැන් ඒක නිසා මේක ගලවනවා. හරි යාළුවනේ මම හිතනවා ඔයාලා ගොඩක් දේවල් මේකෙන් දැනගත්තයි කියලා. මේක තමයි Enit Raccoon BIOS programmer එක. ඔයාලට ඕන නම් මේක මගෙන් ගන්න පුළුවන්. මගේ Telegram number එක කොහොම ටික මේ වීඩියෝ link එකේ දාලා තිනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඕකේ. අපි ඊළඟ වීඩියෝ හම්බෙමු.